මෙරට ජනතාව මුලාවේ දමමින් ඔවුන්ගේ මුදල් වංචනිකව ලබා ගන්නා පිරමීඩ ජාවාරම්කරුවන් තවමත් නිසි ලෙස පාලනය වී නැහැ. ඇමරිකාවේ සිට ක්‍රියාත්මක ආයතනයක් බව පවසමින් පරිගණක මෘදුකාංගයක් හරහා ජනතාව ඒකරාශී කරගෙන සිදු කෙරෙන කෝටි ගණනක මූල්‍ය වංචාවක් පිළිබඳවයි හිරු CIA අද අනාවරණය. මෙරට තුළ පවතින ඉහළ වෙරකියාව දඩමීමා කරගනිමින් පිරමිඩ් ජාවාරම්කරුවන් මෙම උපක්‍රමය දියත් කර තිබෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රැකියාවක් ලබා දෙන බව පවසා වෙළඳ ප්‍රචාරක කටයුතු සඳහා ජනතාව බදවා ගනිමින් මෙම ආයතනය රට පුරා විවිධ ස්ථානවල ශාඛා විවෘත කර තිබුණා. ඔගොල්ලෝ ඔක්කොම TM group ටීම් එකේ මෙම්බර්ස් ලා. ඒතකොට මේක ඇඩ්වර්ටයිසින් ඇප් එකක්. ජනතාවට මෙම ආයතනය සමග සම්බන්ධ වීමට විවිධ පළාත්වලට අදාළ කළමනාකරුවන් පත් කර ඇති අතර ඔවුන්ගේ වැඩමුළු හරහා මුදල් ආයෝජනය කරන ලෙස ඉල්ලා සිටියේ මෙලෙසින්. මේක 2019 ඉඳන් USA වල තියෙන්නේ අපේ ලංකාවට එන්නේ මැයි වල. මැයි වල ඉඳන් මේ වෙනකොට TM එක හරහා රැකියා කරන අය ඉන්නවා ලක්ෂ 5ක්. අපිට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න තියෙනවා. ඔයාලා මහන්සිලා වැඩ කරොත් ඔයාලට ඊට වඩා 10 ගුණයක් විතර ඉන්කම් එකක් මෙතනින් ගන්න පුළුවන්. මේ මාසේ දැනට ඉන්කම් එක තියෙනවා 1,75,180. ඔයාලට ඉන්නේ මැනේජර් මම. ඔයාලට ඕන දෙයකට මාව අල්ල ගන්න පුළුවන්. ලංකාවෙත් ඉන්නේ බෙල්ලෙන් අල්ල ගන්න පුළුවන්. කළමනාකරුවන් ලෙස පෙනී සිටි මෙම අයගේ ප්‍රකාශවලට රැවටුණු පිරිස් අදාළ ආයතනයට බැංකු හරහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කර තිබුණා. මේක වංචාවක් කියලා තේරෙනකොට අපි ඔක්කොම මේකට රැවටුණා. ඒගොල්ලෝ ඊට පස්සේ අපිට ඉන්වෙස්ට් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒකෙම සල්ලි ඒකෙම තැන්පත් කරන්න දවසකට 10%ක පොලියක්. 10,000ක් දැම්මොත් රුපියල් 10ක පොලියක් දවසට දෙන්න ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් ක්‍රමයක් හදලා තියෙනවා. ඒ නිසා හැමෝම ඒ වෙනුවෙනුත් සල්ලි දැම්මා. ඒකේම සල්ලි විතර නෙමෙයි ලක්ෂ 2 3 7 8 ඔහොම වෙනකන් ලෙවල් තියෙනවා ඒගොල්ලන්ගේ. මේ හරහා ත්‍යාග දුන්නා. ලකී වීල් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. අදාළ ආයතනයට මුදල් ආයෝජනය කිරීමෙන් මෝටර් රථ මුදල් තෑගි ලැබුණු බවටද මෙලෙස ප්‍රචාරයන් ගෙන ගොස් තිබුණා. මම අද දවසේ රූලට් අවස්ථාවට සම්බන්ධ වෙලා ජීප් රථේ ජයග්‍රහණය කරා. මට ඇත්තට මේ ජයග්‍රහණය ගැන ගොඩාක් සතුටුයි. අද මට ටීම් ආයතනින් ලිෆ්ට් එකක් හම්බුණා. ඒක විශාල මුදලකින් යුක්තව රන් මාලයක්. තමයි අද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ලකී වීල් කරගැනීම තුළින් ජීප් රථේ දිනාගැනීමේ අවස්ථාව මට ලැබුණා. මොවුන් වෙනස පවසා කොතෙකුත් සිහින මැව්වත් පසුගිය සතියේ සිට අදාළ ආයතනයේ විසින් බදු ගෙවීම් සිදු කළ යුතු බව කියමින් අදාළ මෘදුකාංගයට පිවිසීම මුළුමනින්ම අවහිර කර තිබෙනවා. මෙම ආයතනයේ ඉහළ නිලධාරීන් ලෙස පෙනී සිටි කළමනාකරුවන්ද මේ වන විට අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට යොමු ඇති බවයි හිරු CIA කළ විමර්ශනයේදී හෙළි වූයේ. මේ කෙළුබන බ්‍රාන්තියේ මැනේජර් ලලිත් කියන මනුස්සයා තමයි CIA එකේදී අල්ලගත්තේ. මම ආයෝජනය කළා තිබ්බේ. නිකම්ම සැකේ තුනක් මේ යන විදිහට මේක බොරුවක් කරන්නේ කියලා අන්තිම ඔක්කොම අහුවෙලා තියෙන්නේ. ඉතින් මම ඇතුළේ අපි හැමෝම අහුවෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆයිල් එකක් හදලා තියෙනවා. මේ රාජකරුණට විරුද්ධව මෙතුමත් මේක ඉදිරිපත් වෙන්න යන්නේ. මේ තියෙන්නේ රාජකරුණන් කොපෝඩේ. මම දන්නේ මේ අර ඉර්ලබන බ්‍රාන්ච් එක මට ඔය දැක්ක නිසා මම කියන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන රාජකරුණ අපිට ඒකු මැසේජස් ටික ඒවට පසුගිය සතිය වන විට මෙම පිරමිඩ වංචාවට හසු වූ මෙරට බොහෝ පිරිසක් රුපියල් කෝටි ගණනක් අහිමි කරගෙන අවසන්. ඔවුන් මෙරට වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවේ ප්‍රධානීන් මෙරටින් පිටවීමට පෙර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.